ඇවිල්ලා මාළුකු චණ්ඩියනේ ටීවී එකේ තිරේ ස්ක්‍රීන් එකේ චණ්ඩියනේ. දැන් ඔය ඉවසගෙන ඉන්නවා. මම ඔව් ඉවසගෙන ඉන්නවා. අනේ 1යි 2යි මට කිසිම ප්‍රශ්නයක් නැහැ. පැය 8ම මම ડોක්ටර්ත් එක්ක විහිළු කරගෙන කතා කර හිටියේ. අයිබෝන් ඔන්න අද අපිත් එක්ක විශේෂ අමුත්තෙක් එකතු වෙලා ඉන්නවා. ඒ ඔයාලා හැමෝම දන්න කෙනෙක්. ඉතින් අයිබෝන් ගන් ආයිබෝන් කොහොමද වයිටලිට වෙනස? කොහොමද කියලා මට වඩා මං හිතන්නේ මගේ ෆෑන් බේස් එකේ ඉන්න මගේ යාළුවෝ හිත මිතුරෝ දන්නවා. ගොඩක් වෙනස් වෙලා මං සතුටින් ජීවත් වෙන අලස්සන්ට. ඉතින් අපි කියමුකෝ බලන්න කොහොමද ඔයාට වයිටලිටි වෙනසත් එක්ක දැන් ඉස්සරහට යද්දී ඔයාගේ hair එකේ වෙනස වුණේ කොහොමද? කොච්චර කාලයක් ගියාද ඔයාට මේ වගේ ලස්සනට පෙනිලා ඉන්න? මෙහෙමයි ඇත්තටම මගේ hair transplant එකෙන් පස්සේ මාසයක් දෙකක් විතර යනකොට මට තේරුණා මම ගියපු කොණ්ඩේ නැවත එන්න ගත්තා ලස්සනට. එතකොට Tamanට ඕනම කෙනෙකුට මොකක් හරි පොඩි හේතුවක් ඇති ආය ජීවිතය අලුතෙන් පටන් ගන්න නේද? ඉතින් ඒ වගේ මටත් මේක ලොකු හේතුවක් වුණා මගේ ජීවිතය අලුතෙන් පටන් ගන්න. ඒකත් එක්කම මං ගැන හිතන්න ගත්තා. දැන් සාමාන්‍යයෙන් ඇත්තම කතන්දරේ නම් ඕන කෙනෙකුට තමන්ගේ කොණ්ඩේ යනකොට ඒ වගේ වෙනකොට ගොඩක් කට්ටිය ජීවිතය අතහැරලා දානවා. දැන් මම වයසයි මෙහෙමයි කියලා අතහැරලා දානවා ජීවිතේ. ඒකද මමත් පුතග්ජන මිනිස්සෙක්නේ. මටත් ඒ ෆීලින් එකම ආවා. සාමාන්‍යයෙන් නළුවෙක් විදිහට මේ ෆීලිං එකක් එන්න හොඳ නැහැ. නමුත් ඉතින් අපි සාමාන්‍ය මිනිස්සු විදිහට ඒ වගේ ෆීලිංගස් අපිට අපේ ජීවිතේට ඇතුළට එනවා. එතකොට ඉතින් අපි ඒ කැරක්ටර්ස් වලින් වෙන වෙන කැරක්ටර්ස් වලට සිලෙක්ට් වෙනවා. අපි ඒවට යනවා. එහෙම දේවල් තියෙනවා. ඉතින් ලංකාවේ විතරක් නෙමෙයි ආටිස්ලා පිට රටවල් වල ඉන්නකොට ඒගොල්ලෝ වයසත් එක්ක වයස රේන්ජ් එකත් එක්ක එක එක කැරක්ටර්ස් වලට කැටගරි වෙනවා. ඉතින් තව ටික කාලේ දැන් අපි ඉන්ඩස්ට්‍රි එකට ආවා වගේම දැන් මම ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 20කට වැඩි ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට ඒකෙන් පස්සේ තව කට්ටිය එකට එනවා. එහෙම ගිහිල්ලා අන්තිමට ඉන්ඩස්ට්‍රි එකේ විසික් වෙලා යනවා. කියන්නේ ක්‍රිකට් ටීම් එකට ආවත් ඒක තමයි වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අපි හැමෝම කැමති අපි ඉන්න ශාස්ත්‍රයේ තව වැඩි කාලයක් රැඳිලා ඉන්න නේද? ඒ කියන්නේ ඕනම ශාස්ත්‍රයක් මම කියමුකෝ මේ කලා ශාස්ත්‍රය විතරක් නෙමෙයි ඕනම ශාස්ත්‍රයක කෙනෙක් වැඩි කාලයක් ඒ ශාස්ත්‍රයේ රැඳිලා ඉන්න ආසයි. වැඩි කාලයක් ලස්සනට ජීවත් වෙන්න ආසයි. වැඩි කාලයක් තමගේ ජීවිතේ සතුටෙන් ජීවත් වෙන්න ආසයි. අපේ ජීවිත කාලය අවුරුදු 120ක් කියලා තිබ්බට අවුරුදු 70ක් 80ක් 90ක් වෙනකොට අද මිනිස්සු මිය යනවනේ. හැබැයි සමහරක් කට්ටිය ආසයි අවුරුදු 100ක් 120ක් වුණත් හරි සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න නේද? ඉතින් ඒ වගේම ෆීලිං එකක් තමයි මේක. මම කොණ්ඩේ ආපහු එන්න ගත්තා. මං ඉස්සර කොණ්ඩේ වවලා තිබ්බ ගොඩක් මේ ගානට. දැන් ආයේ මේ අගෝස්තු විතර වෙනකොට ආයෙත් අලුත් ෆිල්ම් එකකට මට කොණ්ඩේ රැවුලයි වවන්න වෙලා තියෙනවා. එතකොට මම ඇත්තට මේකට මම ඇග්‍රීමන්ට් සයින් කරේ දැන් මාස 6කට විතර කලින්. මට ඩිරෙක්ටර් කිව්වට පස්සේ කොණ්ඩේ රැවුලයි චුට්ටක් ආයෙ වවමු කියලා මට හරි ආසාවක් ආවා. මගේ පළවෙනි චිත්‍රපටිය මං හාර්ට් FM කරන කාලේ මම කොණ්ඩේ ගොඩක් වවලා හිටියා මේ ගානට. ලොකු කර්ල් ගොඩක් තිබ්බා. ඉතින් මට ආසයි තුනා අවුරුදු 20කට පස්සේ ආයෙත් ඩිරෙක්ටර් කෙනෙක් මට කියද්දි කොණ්ඩේ වවලා ආයෙත් එහෙම කැරක්ටර් එකක් කරමු කියලා මට ඒකට සූදානම් වෙන්න එහෙම හැඟීමක් එනවා කියන අවුරුදු 20කට පස්සේ එහෙම එකක් හදා ගන්නවා කියන එක හරි අමාරු දෙයක්. ඉතින් මට ඇත්තටම ડોક્ટર සසංකත් එක්ක මේ කොණ්ඩේ හදාගත්ත එක සම්බන්ධව මම ගොඩක් සතුටු වෙනවා. අවුරුදු 20කට පස්සේ ආයෙත් මුලට ආවා වගේ ෆීලිං එකක් මට ආවා. ඒකත් එක්ක මගේ බර අඩු කරගත්තා. මම ජීවිතය ගැන හරි ලස්සනට දකින්න ගත්තා. මම එතකොට දවසේ පැය 24න් පැයක් එකමාරක් Tamanට වෙන් කරන්න ඕනේ නේද කියන එක ආවා. ඉතින් මම හැමදාම උදේට රනින් යනවා, ජොගින් යනවා, ජිම් එකට යනවා. පැයක් එකමාරක් දෙකක් විතර හෙඩ්සෙට් එක පාවිච්චි කරනවා. දාගෙන Taman එක්ක Taman ගැන හිතනවා. එහෙම ෆීලිං එකක් ආවා මේකත් එක්ක. අපි හැමෝම තමන් ගැන පැය 24න් පැයක් දෙකක් තමන් ගැන හිතනවා කියන්නේ මේ ශාස්ත්‍රයේ තමන්ට හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් මං කියන්නේ මේ ඕවරෝල් එකක් සම්බන්ධව නෙමෙයි. මගේ කොණ්ඩේ විතරයි මං හදාගත්තේ. නමුත් මගේ ජීවිතේ සම්බන්ධවම හොඳ තීරණයක් හොඳ පොසිටිව් ෆීලිං එකක් මට ඇවිල්ලා තියෙනවා. නළුවෙක් විදියට තමන්ගේ hair එක එතකොට ස්කින් එක මේ හැම දෙයක් ගැනම හැම වෙලේම ඔයගොල්ලන් හිතනවා. අපි කොහොමද මේක ඩෙවලොප් කරගන්නේ කියලා හිතනවා. එතකොට ඔයාට කොහොමද අපේ වයිටලිටි ක්ලිනික් එක ගැන ට්‍රස්ට් එකක් ආවේ? කොන්ෆිඩන්ට් එකක් ආවේ කොහොමද මම වෙනස් වෙන්න ඕනි කියලා සහ ඔයාට කොහොමද දැනෙන්නේ අපේ ක්‍රූ එක ගැන? ඒ වගේම මේ වගේ අපිට මේ කතා කරන්න පුළුවන් කියලා එකට වාඩි වෙලා ඉඳගෙන කොහොමද ඔයාට ඒක දැනෙන්නේ? දැන් නම් ඇත්තටම ලොකු සතුටක්. ඔයා කියපු දේ හරි. මොකද ඇත්තටම අපි රංගන ශිල්පියෝ විදිහට අපි අවුරුද්දේ දවස් 365න් මාසයක්වත් අපිට වෙන් කරගන්න අමාරු තත්ත්වයක වැඩ කරනවා. මොකද මේ අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වය හැම දෙයක් එක්කම අපි හැමදාම වැඩ කරන්න ඕනේ. එතකොට මොනවා හරි මිස්ටේක් එකක් වෙලා තිබ්බ එකක් නැති වෙලා ගියොත් අපි නැත්තම් ස්කින් එකට මොනවා හරි කරන්න කියලා ඒක වැරද්ද
වැරදුනොත් ඒකට ෆේස් කරන්නේ කොහොමද කියලා ගැටලුවක් තියෙනවා. හැම වෙලේම අපි ගැන හිතන්න ඕන වෙලා තියෙනවා. එතනදී ඇත්තටම ડોક્ટર සසංක මට හඳුන්වලා දෙන්නේ අපේ අනෝජ් රණසිංහ. අනෝජ් හම්බෙලා මට ડોක්ටර් හම්බුණා. දාම මට ડોක්ටර්ත් එක්කත් කතා කරන්න හම්බුණා. අපි චරිත ගොඩාක් කරන මිනිස්සුනේ අපි චරිත කරන. එතකොට මිනිස්සෙක් කතා කරනකොට ඒ මිනිසයාගේ කියන්නේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන් වලින් කතා කරන විලාසයෙන් ඒ දේවල් වලින් අපිට මිනිස්සු කවුද කියලා අපිට හොඳට හඳුනා ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. එතකොට මට ඇත්තටම හිතුණා ડોક્ટર සසංක කියන්නේ ඇත්තටම හරි සාමාන්‍ය විදිහට හැමෝත් එක්කම ඉන්න දන්න හොඳ මනුස්සකමක් තියෙන කෙනෙක් කියලා මට තේරුණා. ඊට පස්සේ මම අනුජ්ගෙන් ඇහුවා ධනුෂ්කව ඔව් හරියටම හරි කියලා. හැබැයි අපි වැඩේට දවස වෙන් කරගෙන වැඩේ ළඟ එනකොට පොඩි බයක් ආවා. ලීසි වැඩක් කියලා මම කරාට පස්සේ තමයි මේක හරි සිම්පල් දෙයක් කියලා මට සිම්පල් නැහැ ડોක්ටර්ට සිම්පල් වැඩක් ඒක. නමුත් ඇවිල්ලා මට එන්න ඕන්න වෙනකොට මම දැන් පැය 8ක් විතර යනවා කිව්වා වැඩේට. මොකක් වෙයිද දන්නේ නැහැ. කවන්නේ. මං ඇවිල්ලා කර වේස් කරනවා කියලා ඇවිල්ලා පොඩක් හිරිවැටෙනකොට ડોක්ටර් කිව්වා හරි දැන් ඔබ ඇවිල්ලා මාළුකු චණ්ඩියනේ ටීවී එකේ තිරේ ස්ක්‍රීන් එකේ චණ්ඩියනේ දැන් ඔය ඉවසගෙන මම ඔව් ඉවසයිනවා අනේ 1 2 මට කිසිම ප්‍රශ්නයක් නැහැ පැය 8ම මම ડોක්ටර්ත් එක්ක විහිළු කරගෙන කතා කර හිටියේ වැඩේ ඉවරලා යනකොටත් ડોක්ටර්ත් එක්ක කතා කරලා හරි සතුටින් ගියා ඉතින් අරක හරියට හරි මම එදත් හිතුවා මම පරිස්සම් කරගන්න ඕනි කියලා ડોක්ටර්යි විශ්වාසය මට එහෙමම මේ රැකලා දුන්නා ඉතින් එතනින් එහාට ආයේ කතා කරන්න දෙයක් නැහැ මොකද මේක කරන්න ගිහිල්ලා අසාර්ථක වෙච්ච තැන් මං කීපයක් දැක්කා S2කට මම හැබැයි මේක මොකද මගේ තවත් රංගන ශිල්පීන් ඉන්නවා ඒ වගේ යාළුවෝ ඉන්නවා සමහරක් තැන්වලදී දැන් අපි කාට හරි ඔළුව බාර දුන්නාට පස්සේ මයි කොණ්ඩේ බාර දුන්නාට පස්සේ ડોક્ટર සසංක ඒ වගේම ගිහාන් මතක් කරන්න ඕනේ ක්ලිනික් එකේ ලොකු සහයෝගයක් දුන්නා සහෝදරයෝ වගේ එකතු වුණා අදටත් මේ වෙනකොටත් දැන් මාස 10ක් 11ක් වගේ වෙනවා මයි කොණ්ඩේට ලස්සනට තියෙනවා අර සතුටින් ඉන්නවා මම ඒ ගැන එතකොට මට අමතක වුණත් දැන් කොණ්ඩේ තත්ත්වය මොකද්ද කියලා බලමු කියලා මට කෝල් එකක් දීලා ක්ලිනික් එකට එන්න කියනවා ඉතින් එන්න කියනවා එහෙම කොණ්ඩේ ගැන බලනවා කොණ්ඩේ ගැන ඇත්තට මම දැන් හිතන්නේ නැති ගාන මම මේ කොණ්ඩේ පරිස්සම් කරනවා මම ෂූටින් ගියාට පස්සේ අනවශ්‍ය දේවල් ගාන්න දෙන්නේ නැහැ මම මොන හරි ගෑවොත් එහෙනම් මම ડોක්ටර්ට WhatsApp එකක් දානවා ડોක්ටර් මේක හොඳ එකක්ද කියලා මොකද කොණ්ඩේ ගිහිල්ලා නැවත එක හදාගත්තාට පස්සේ තමයි ඒකේ තියෙන අගේ අපිට තේරෙන්නේ දැන් අර දවස්වල මම කරනකොට මම ආයෙ ඕන එකක් ගන්නවා සබන් ගන්නවා නානවා එහෙම හිටියේ නමුත් දැන් මේක මේ පෙර තත්ත්වයට හදාගත්තාට පස්සේ මට මේක ගැන ලොකු ආදරයක් සහ රැකගැනීමේ උවමනාවක් තියෙනවා ඒකින්ද මම හිතනවා ක්ලිනික් එකේ ස්ටාෆ් එකෙන් ඒ වගේම ડોක්ටර්ගෙන් වැඩේ කරලා එළියට දානවා නෙමෙයි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා හැමදාම. එතකොට මට හිතන්න තියෙන්නේ ඇත්තට මගේ ඇක්ටිං කරන එක සම්බන්ධව ඒගොල්ලෝ මට මතක් කරනවා දැන් අපි බලමු කොණ්ඩේ කොහොමද අප්ඩේට් එක කොහොමද වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම ඒක ගැන හරි සතුටු වෙනවා. මට කියන්න අපේ දැන් මේ වයිටලිටි ක්ලිනික් එකට කවුරු හරි එන්න හිතාගෙන ඉන්න ඔයාගේ hair එක grow කරගන්න. ඔයාට මොනවද එයාට කියන්න තියෙන්නේ? හිතාගෙන ඉන්නවා නම් මං කියන්නේ හිතාගෙන ඉන්න විතරක් එපා. ඇවිල්ලා බලන්න. මම මේ කියන දේ මං හිතන්නේ 100ට 200ක් ඔයගොල්ලෝ තහවුරු කරයි. මොකද හොඳ ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නවා. ડોක්ටර්ත් එක්ක ඇවිල්ලා කතා කරන්න පුළුවන්. ડોක්ටර් කියන්නේ ඊටාම ෆ්‍රෙන්ඩ්ලි. අපි වගේම එකම වයසේ මේ ජෙනරේෂන් එකේ මිනිස්සෙක් ඊටාම ලෙන්ගතු හොඳින් කතා කරන්න පුළුවන් හැමදේම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අවුරුදු 11ක් තිස්සේ ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ડોක්ටර් සහ ස්ටාෆ් එකට. ඉතින් මං කියන්නේ හිතාගෙන ඉන්න එපා. එන්න ඇවිල්ලා බලන්න ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් කරන්න කොහොමද කියලා එතකොට ඒ කරලා ඉවර වෙලා මටත් සෝෂල් මීඩියා ත්‍රූ ඕන වෙලාවක කමෙන්ට් එකක් දාන්න පුළුවන් මගෙන් අහන්න පුළුවන් කොහොමද තත්ත්වය කියලා. ඉතින් මමත් එතනදී ඉන්නවා. ඉතින් මං කියන්නේ හිතන් ඉන්න එපා ඇවිල්ලා බලන්න. ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක මේ වගේ වෙලාවක් වෙන් කරගෙන කතා කරන්න එකතු වුණාට. ඉතින් අවසානයේදී ඔබතුමාට මොකද අපේ ආයතනය ගැන කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි වයිටලි ක්ලිනික් එකට. ඒ වගේම තමයි මට මේ වෙලාවේ එක දෙයක් කියන්න තියෙනවා. මට එක දෙයක් මතක් වුණා මේ කතන්දරේ කියනකොට ප්‍රවීණ රංගන ශිල්පියෙක් මට කිව්වා ගයන් ඇත්තටම ඔබගේ කොණ්ඩේ හරිම ලස්සනයි ඒක තිබ්බ ගාහන්ටම එහෙම තියෙනවා හැබැයි කියන්න එපා මේක හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් කරාය කියලා කියන්න එපායි කියලා මම ඇයි ඒ කියලා නෑ බං නළුවෝ වුණාම ඒක කොහොමද හදාගත්තේ එහෙම කියලා කියන්න හොඳ නෑ කියලා මං වයි ඒක හොඳ නෑ තව කෙනෙකුට මේක කරන එක තමයි මගේ යුතුයකම ඒක ඇත්තටම පිනක් සිද්ධ වෙන දෙයක් මොකද ගොඩක් කට්ටිය බයයිනේ මේ වගේ දෙයකට ෆේස් කරන්න ඒක නිසා මං හිතුවා මං හැමදාවත් ජීවිතේ කොහෙවත් කෑලි ඉතුරු කරගන්න නැති මිනිස්සෙක් මම කැමති ඇත්තටම මේකෙන් ගොඩක් දුක් විඳිනවානේ සමහරක් අය මට මේ සමහර කතා කරාට පස්සේ ඒගොල්ලෝ ඇත්තටම ජීවිතේ සමහර තැන්වලදී පාතරම් මැරලා තියෙනවා ෆැමිලි ලයිෆ් එකෙන් එතකොට සමාජයට මුහුණ දෙනකොට ඒ වගේ තැන්වලදී ඉතින් මගේ යුතුයකමක් කියලා හිතනවා ડોક્ટર සසංක මට මේ කරලා දුන්න එක ඇත්තටම මම ડોක්ටර්ට ස්තුති කියනකොට පින් කියලා කියනවා ඒ වගේම තමයි මම මේක කියලා මගේ ෆෑන් බේස් එකේ ඉන්න කවුරු හරි කමන්නේ ඒ වගේ දෙයක් අහලා වෙලා ડોක්ටර් ළඟට ඇවිල්ලා මේ විදිහේ කොණ්ඩේ හදාගෙන ජීවිතයේ අලුත් මුහුණුවරකින් මුහුණ දෙනවා කියන එක මට ඇත්තටම හරි සතුටු හිතෙන දෙයක් ඒ වගේම මටත් පිනක් සිද්ධ වෙයි කියලා හිතනවා අන්න ඒ නිසා තමයි අද ඔයගොල්ලෝගේ ඉන්ටර්විව් එකට ඇවිල්ලා මම මෙහෙම දෙයක් කියන්න ඉදිරිපත් උනේ එහෙනම් thank you හැමෝටම